මේ කන්ඩිෂන් කරන්න ඇවිල්ලා Alto 800 2015ක්. ඒතකොට මේකේ උඩ කොටස් ටික මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේකේ කන්ඩිෂන් කරද්දී උඩ කොටස් ටික අපි එකින් එකට ගලව ගන්න ඕනේ. දැන් එයා ක්ලීන් එක මේ විදිහට ගලව ගන්න ඕනි, total body එක ගලව ගන්න ඕනි, intake manifold එක ගලව ගන්න ඕනි. ඒතකොට තමයි තියෙන අඩුපාඩු ඔක්කොම පේන්නේ. දැන් බලන්න මේකේ ඒ උඩ ටික ගලවුවාට පස්සේ පැහැදිලිව පේන්න තියෙනවා සෑහෙන කාබන් ප්‍රමාණයක් තියෙනවා චේම්බර් ඇතුලේ තෙල් උරා ගැනීමක් සිද්ධ වෙනවා. ඒතකොට වාහනේ පිකප් නැහැ. ඊට අමතරව ලොකු ඔයිල් ලීක් එකක් තියෙනවා. අපි මේ විදිහට චේම්බර් එක ඇතුලේ සම්පූර්ණ කාබන් ටික යන්නම මැෂින් එක දාලා සුද්ධ කරගන්න ඕනි. ඒතකොට තමයි පෙට්‍රල් දැල්ලක් විදිහට විද්දාම මේකට උරන්නේ නැති. ඒතකොට පෙට්‍රල් අපතෑම සිද්ධ වෙනවා බලන්න. සම්පූර්ණ ක්ලියර් වෙලා තියෙනවා කාබන් බින්දුවක් වත් නැති වෙන. ඊට අමතරව මේකේ ප්ලග් වල පැඩ්නම් එක ගිහලා තියෙනවා. ප්ලග් තුන අපි අලුතෙන් මාරු කරනවා. ඊට අමතරව කොටස් ටික හයි ප්‍රෙෂර් ගාලා ඔයිල් ලීක් වතුර ලීක් ඔක්කොම අඩුපාඩු බල්ලේ වල කන්ඩිෂන් කරගත්තට පස්සේ දැන් මේ වගේ එකක් කිලෝමීටර් 50000කට සැරයක් කරගන්න ඕනිද නැද්ද කියන ප්‍රශ්නේ ඔයගලන්ට තියෙනවා. දැන් ඇත්තටම මේක කරගන්නවා නම් හොඳයි. අපි කියන්නේ කරාම්ම කියලා කරගන්නවා නම් හොඳයි. මොකද අඩුපාඩුවක් නැතුව දුවා ගන්න පුළුවන්. ඒතකොට වාහනේ තත්ත්වය වාහනේ අයිතිකාරය දන්නවනේ. කස්ටමර් දන්නවා මගේ වාහනේ මේ ටික හදලා තියෙන මට බයස් එකක් නැතුව දුවා ගන්න පුළුවන්. ඒකට තමයි එන්ජින් කන්ඩිෂන් එන්ජින් ටියුන් අප් කරනවා කියන්නේ.